ඔයා දන්නවද දැන් නෝට්බුක් එල්ලම ගොඩක් අප්ඩේට්. ඉතින් Googleගේ අලුත්ම අප්ඩේට් එක රිලීස් කරපු විදිහට දැන් ඔයාලට පුළුවන් වීඩියෝ ඕවර්විව් එකක් හදාගන්න. වීඩියෝ ඕවර්විව් එකක් විතරන්නේ ඔඩියෝ ඕවර්විව් ප්‍රසන්ටේෂන් ඔක්කොම හදාගන්න පුළුවන්. මම අද කියලා දෙන්නේ වීඩියෝ ඕවර්විව් එකක් කොහොමද හදාගන්න කියලා. මම කලින් වීඩියෝ එකේ කිව්වා ප්‍රසන්ටේෂන් එකක් කොහොමද නෝට්බුක් එල්ලමෙන් හදාගන්න කියලා. ඉතින් එහෙනම් අද අපි බලමු විනාඩි 5න් නෝට්බුක් එල්ලම එකෙන් වීඩියෝ ඕවර්විව් එකක් හදන්නේ කොහොමද කියලා. අනික වැදගත්ම දේ තමයි මේක ෆෝන් එකකින් වුණත් ඔයාලට ලේසියෙන්ම කරගන්න පුළුවන්. ආයේ මේක සිංහලෙන්ම අපිට මේක ගන්න පුළුවන්. ඉතින් අපි අද බලමු ඒක කොහොමද කරන්න කියලා. මම ඔයාලට මේක A to Z කියලා දෙනවා. ඉතින් මතක් කරනවා වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම බලන්න කියලා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. ඉතින් ඔයා ඉස්සරහම කරන්න ඕනේ notebook lm site එකට යන එක. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ link එකක් දාලා දී ඒකෙන් ගිහලා notebook lm site එකට යන්න පුළුවන්. ඉතින් මෙහෙම ගියාපුවම ඔයාලට මෙතන පේනවා ඇති try notebook lm කියලා. මේක ඔයා එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. ඊට පස්සේ ඔයා මේක ස්ක්‍රෝල් ඩවුන් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් create new notebook කියලා තැනක් තියෙනවා. ඒක එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඔයාලට මෙතනින් සර්ච් කරලා වගේ මාතෘකාව ගැන ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට මේක අයින් කරලා ඇතුලෙන් ගන්න පුළුවන්. ඔයාලා මෙතනින් ගන්න ඕන. ඔයාගේ තියෙන හැම එකම PDF එකක් මොකක් හරි නෝට් එකක් වගේ මෙතෙන් drag and drop කරලා දාන්න පුළුවන්. නැත්නම් YouTube වීඩියෝ එකක් වුණත් මේකෙන් දාන්න පුළුවන්. අය ටෙක්ස්ට් එකක් මෙතෙන් කොපි කරලා දාන්න පුළුවන්. අය drive link එකේ කියන්නේ වගේ Google Drive එකේ මොනවා හරි තියෙනවා නම් මෙතනින් ගිහලා ඔයාලට ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක මේ අයින් කර ගන්නවා. ඔයාලට ඊට පස්සේ පැත්තෙන් පේනවා මෙන්න මේ වගේ තැනක්. ඊට උඩින් පේනවා ඇඩ් කියලා මේ වගේ බටන් එකක් තියෙනවා. අන්න ඒක ඔයාලට ක්ලික් කරලා වගේ මොනවා හරි අන්න අර ඉන්ටර්ෆේස් එක ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මම මෙතන ගිහිල්ලා විකිපීඩියා නෝට් එකක් ගන්නම්. ඔයාලට එක්සැම්පල් එකක් විදිහට මම මෙතන ගන්නම් කෘෂිකර්මය කියලා. මගේ කලින් වීඩියෝ එකක් මේ ගැන තමයි හදලා තියෙන්නේ. මෙන්න මෙතන දෙනවා කෘෂිකර්මාන්තයේ විකිපීඩියා කියලා මම කලින් දාගත්තා මේකයි. ඉතින් ඔයාලට ඕනෙම මේ ටොපික් එකක් ගැන මේ විදිහට හදාගන්න පුළුවන්. ඔයා දැන් මෙතන AI තාක්ෂණය කියලා ගහුවොත් ඒක ගැන ඔයාලට ඕනම ටොපික් එකක් ගැන මේ වගේ හදාගන්න පුළුවන්. මම මේ විකිපීඩියා නෝට් එක ගන්න. ඉතින් ඔයාලට මේක කිසිම ඩවුන්ලෝඩ් කරගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. මෙහෙම ගිහිල්ලා ඔයා මේකේ ලින්ක් එක උඩ ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සේ මේක වර්ඩ් සිලෙක්ට් කරගන්න. මෙහෙම වර්ඩ් සිලෙක්ට් කරගෙන Ctrl C ප්‍රෙස් කරලා කොපි කරගෙන ඔයාලට මෙන්න මේ මෙතන පේස්ට් ගන්න විතරයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ මම පේස්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට එන්ටර් දීලා මේක මේකට ඇතුළත් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ ලෝඩ් වෙලා ඔයාලට මේකට එනවා. ඊට පස්සේ ඔයාලට පැත්තෙන් පේනවා ඇති audio overview slide deck. මම මේ ගැන තමයි මෙන්න මේක ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. දැන් උඩින් වැටේ ඒකින් ගිහලා මේ ප්‍රසන්ටේෂන් එකක් හදාගන්න හැටි බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා වීඩියෝ overview කියලා. අන්න ඒක ඔයා එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. ඔයාලට මේකෙන් තෝරගන්න පුළුවන් ඔයාගේ ලැන්ග්වේජ් එක. ඉතින් මම දාලා තියෙන්නේ සිංහල. ඔයාලට ඉංග්‍රීසි වලින් ගන්න පුළුවන් ඉංග්‍රීසි දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් ඔයාලට ඕනේ තීම් එකක් තෝරගන්න පුළුවන්. මම තෝරගන්නවා මෙන්න මේ වගේ තීම් එකක්. ඉතින් ඔයාලට ඔයාගේ මාතෘකාවට ගැලපෙන තීම් එකක් මෙතෙන් අනිවාර්යෙන් තෝරගන්න. මම තෝරගන්න මෙන්න මේ වගේ තීම් එකක්. ඊට පස්සේ ඔයාලට යට යනකොට මෙන්න මේක ගැන තව මොනවා හරි දාන්න තියෙනවා නම් මෙතනින් දාන්න පුළුවන්. මම ඉතින් දානවා මේක සිංහලෙන් හදන්න කියලා. මම මේක සිංහල කියලා. ඊට පස්සේ ජෙනරේට් බටන් එක වලට ක්ලික් කරන්න තියෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න පේනවා යට ජෙනරේටින් වීඩියෝ ඕවර්විව් කියලා තියෙනවා. ඉතින් මේක ඔයාලට විනාඩි 10ක් 5ක් වගේ කාලෙකින් හදාගන්න පුළුවන්. වගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක අනුව මේක වෙනස් වෙනවා. මේක හැදිලා මං ඒකෙන් ගත්ත රිසල්ට් එකක් තමයි මේ තියෙන්නේ. හොඳයි. කෘෂිකර්මයේ කිව්ව ගමන් අපේ ඔළුවට එන්නේ මොකද්ද? ගොවිතැන. නේද? කුඹුරක්, ට්‍රැක්ටරයක්. හැබැයි ඇත්තටම කතාව ඊට වඩා කොච්චර ගැඹුරුද? මේක තමයි ඇත්තටම මුළු මානව ඉතිහාසයම වෙනස් කරපු, ශිෂ්ටාචාර බිහි කරපු, අදටත් අපි හැමෝගෙම ජීවිතවලට බලපාන දවන්තම බලවේගයක්. ඉතින් ඔයා දකින්න ඇති ඒකින් ගත්ත රිසල්ට් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ ඕවර්විව් එක හැදුනට පස්සේ ඔයාලට මේක බලා ගන්න පුළුවන්. ඔයාලට අනිවාර්යයෙන් මේක සිංහලෙන් ලැබෙන්න ඕනේ. ඉතින් ඔයාලට මේක සිංහලෙන් ලැබුණ නැත්නම් ඔයා මෙන්න මේ සෙටින් වලට යන්න. ගිහිල්ලා
අවට්පුට් ලැන්නෙජ් එක එක සිංහල දාලා තියන්න වට අනිවර මේක සිංහල ලැබෙන්නේ ඒත බයිවෙන්න දෙන්න ඊටස්වාට අනිත්‍යව මේෝක හදාගන්න ඕන්න වීඩියෝ ඕවරක අමතර මේෝක හදාගන්න ම මේට අනිවරෙන් අලුතින් වීඩියෝ ගේනවා ඕඩියෝරි ඕවරව මේ හැමෙක්කට මං අලුතින් වීඩියෝ ගේනවා මං කලින්දා තියෙන ප්‍රසන්ටේෂනයක් කොම දාගන්න කියලා අනිවාරෙන් එකත් ගිලබන්න මන් ඩිස්ක්‍රපෂන එක ලින්ක අදාල තියන්න එහනගයිස් මං හිතන මේ විඩිකාට ගොඩක්ම වැදගත් එෙන්ඩෙදි කියලා ඉදි මේ විඩු අනිවාරය වැදගත්වෙනවා පුරුවරෙන්න්න වාට මේ ගොඩක් වැදගත්වෙනවා කියලා මං හිතනවා ආට පුළුවන් ප්‍රසන්ටේෂන් කරන්නතු වීඩියෝ ඕවරකම ගිහිල්ල වගේ ස්ටෝරන්ටලට පෙන්න්න ඉතින් මං මේ වගේ අලුතින් ටෙච් ටිප්ස් දැනගන්නවා අනිවාරෙන් මගේ චෑනලක සබස්්‍රප් කල තියගන්න මේ විඩු හොදන්න අනිවර ලයික අදදා තියාගන්න මේඩික වගේ යාලුවන්ට අච්ෂයා කරන්න ඒනංගයිස් මේ වගේ අලුත් ටිප්ස් දැනගන්න ඕන සෙන්ටර් ටෙච් එක සබස්ක්‍රයිබ් කරලා බෙල්ල එකන දාතියාගන්න ඒනංගස් ජයවේවා